රයිට් පුතේ ආයිබෝවන්. ඔයාලට මේ වීඩියෝ එක අපි දාලා තියෙන්නේ ඩොප්ලර් ආචරණ ගැන සරලව හරිද? ලේසි විදිහකට කියලා දෙන්න. රයිට්. අහන්න ඉස්සෙල්ලා මොකද්ද මේ ඩොප්ලර් ආචරණ කියන්නේ කියලා ළමයි. ඩොප්ලර් ආචරණ කියලා කියන්නේ ඔයාලට මතකද දන්නේ නැහැ. ඔයාලට ඇහිලා තියෙනවද දන්නේ නැහැ. මේක ඇහෙන්න ඕන දෙයක්. හරිද? ඒ කියන්නේ විශේෂයෙන්ම ඇහෙලා තියෙන ඕන දෙයක් තමයි ඩොප්ලර් කියලා කියන්නේ. මං හිතනවා ඇහිලාද කියලා. ඔයාලට මතකද? සමහරක් දවසට ඔයා ගෙදර ඉද්දි හරිද? උදේ හවස් වෙලා හරි චූම්පන් වෑන් එක හරි නැත් චූම්පන් ලොරිය හරි නේද වෑන් එක නෑ එක චූම්පන් ලොරිය හරි පොඩි ලොරියක් කර නැත්නම් ත්‍රී වීල් එක හරි අර යාගේ ටෝන් එක දාගෙන යනවා අර ටෝන් එක දාගෙන යනවා දැන් ඉතින් ත්‍රී ටෝන් සෙන් පාරට ළමයි රයි ඒතකොට ඔයාලට ඇහෙනවා වෙලාවකට ඒකේ සද්ද කැත වී ඇහෙනවා ඒ කියන්නේ හරියටම ඇහෙන ඒ මියුසික් එක තියෙන ඒ මියුසික් එක නෙවෙයි චුට්ටක් වෙනස් වෙවි වගේ ඇහෙනවා අන්න ඒක තමයි ඩොප්ලර් කියලා කියන්නේ. ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. හරිද? පැහැදිලිද? රයිට්. බලමු. ඒකට වෙන්න ඕන දේ ළමයි. මේ ඩොප්ලර් ආචරණය කියන එක න සිද්ධ වෙන්න. හරිද? මේ ඩොප්ලර් ආචරණය කියන එක සිද්ධ වෙන්න පුතේ වෙන්න ඕන දේ මේක. ඔන්න නිරීක්ෂකෙක් ඉන්නවා. හරිද? නිරීක්ෂකෙක් ඉන්නවා. මේ කියන්නේ ඔයා වගේ කියන. මේක අහන එක්කෙනෙක් ඉන්නවා. මම ඕවා කර දාන්නම් පුතේ. ඔබ්සර්වර් කියන අර්ථයෙන් නිරීක්ෂකෙක් ඉන්නවා. ඊට පස්සේ සද්ද දාන එක්කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් සංඛ්‍යාත ස්වරයෙන් නිකුත් කරන එක්කෙනෙක් ඉන්නවා. අපි මෙයාට කියන පුතේ ප්‍රභවය කියලා. ප්‍රභවය කියලා කියනවා. පැහැදිලිද? නිරීක්ෂකෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ දුන්න තරංගය නැත්තම් මෙයාගේ සංඛ්‍යාතස්වරය අහන කෙනෙක් ඉන්නවා. ප්‍රභවයක් ඉන්නවා. ඒ කියන්නේ සංඛ්‍යාතස්වර නිකුත් කරන කෙනෙක් ඉන්නවා. දැන් පුතේ මෙයා සංඛ්‍යාතස්වරයක් නිකුත් කරාම මෙයාට ඇවිල්ලා ගහනවා. ඕකනේ වෙන්නේ නැත්තම්. කියන්නේ දුන්න තරංගයක් නිකුත් කරාම ඒක නිරීක්ෂකයට ඇවිල්ලා එනවා. මෙයාට අපි කියන ප්‍රභවය කියලා. ප්‍රභවය මෙයාට අපි කියන නිරීක්ෂකයා කියලා. නිරීක්ෂකයා කියලා කියනවා. දැන් ඔන්න මේ තමයි චූම්පාන් එක කියලා හිතන්න මේ ඔයා කියලා හිතන්න. රයිට්. මෙයා චූම්පාන්ගේ නතර කරලා තිනවා දැන් ඔයා එතන ළඟට යනවා. හරි ළඟට ගිහින් ඔයා හිටන් ඉන්නවා. චූම්පාන්ගත් නවත්තලා තියෙනවා. ඔයත් ළඟට ගිහින් හිටගෙන ඉන්නවා. රයිට්. දැන් අර සද්දේවට ඇහෙනවා. සද්ද ඇහෙනවා. ඔයාලට කිසි වෙනසක් තේරෙන්නේ නැහැ. හරිද? ඇත්තටම ඔරිජිනල් මියුසික් එකම ඔයාලට ඇහෙනවා. නැත්තම් ඔරිජිනල් සංඛ්‍යාතෙම ඔයාලට ඇහෙනවා. රයිට්. එහෙනම් ඒ වෙලේ අපි කියනවා ඔයාලට ඩොප්ලර් නෙවෙයි ඇහෙන්නේ හරිම සංකේත ඇහෙනවා කියලා. රයිට්. දැන් බලන්න ඩොප්ලර් ඇහෙනවා කියන්නේ මෙන්න මෙහෙම දැක්කමයි. ඩොප්ලර් ඇහෙනවා නම් වෙන්න ඕනේ. නිරීක්ෂකයයි ප්‍රභවයයි අතර සාපේක්ෂ චලිතයක් තියෙනවනේ පුතේ. මොකද්ද? සාපේක්ෂ චලිතයක්. සාපේක්ෂ චලිතයක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවනේ සාපේක්ෂ චලිතයක්. ඒ කියන්නේ එක්කොලමයි ප්‍රභවයේ ඉද්දි නිරීක්ෂකයා ප්‍රභවය දෙසට හරි ඉවතට හරි යන්න ඕනේ. එහෙම නැත්නම් නිරීක්ෂකයා ඉද්දි ප්‍රභවයේ නිරීක්ෂකයා දෙසට හරි ඉවතට හරි යන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙන්නම එක්ක මේ දෙන්න මෙහෙම ළඟට නැත්නම් දෙන්න ඈතට. නොම් චරිත වීමක් තියෙන්න ඕනේ. අන්න එහෙම තමයි පුතේ අපි කියන සාපේක්ෂ චරිතයක් තියෙනවා කියන්නේ. එතකොට නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චරිත පවතිද්දී ප්‍රභවයේ සත්‍ය සංඛ්‍යාතයට වඩා නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතේ වෙනස් වී ශ්‍රවණය වීම තමයි අපි ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. අය පාරක් කියනවා ප්‍රභවයයි නිරීක්ෂකයයි අතරේ සාපේක්ෂ චරිතයක් තියෙන වෙලාවට ප්‍රභවයේ සත්‍ය සංඛ්‍යාතයේ වෙනස් වෙලා නිරීක්ෂක ශ්‍රවණය කිරීම තමයි පුතේ අපි ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් ඩොප්ලර් ආචරණ වෙන්න විවරක් තියෙන ඕන දේවල් තමයි නිරීක්ෂකයෙක් ඉන්න ඕනේ, ප්‍රභවයක් තියෙන්න ඕනේ සහ නිරීක්ෂකයේ ප්‍රභවය අතර සාපේක්ෂ චරිතයක් තියෙන්න ඕනේ. පැහැදිලිද? ඔය ටික මූලිකව වෙන්න ඕනේ දේ. රයිට්. දැන් බලමු කොහොමද මේ නිරීක්ෂකයේ ප්‍රභවය අතර සාපේක්ෂ චරිතයක් තියෙනවාට මේ ඇත්ත සංඛ්‍යාතයට වඩා මෙයාට වෙනස් වෙලා එන සංඛ්‍යාතය හොයන්නේ කියලා. අපිට ගණන් වල අහන්නේ එහෙම. එහෙනම් ඇත්ත සංඛ්‍යාතය දීලා මේ දෙන්නගේ ප්‍රභේගය එහෙම දීලා පුතේ අපිට දෘශ්‍ය සංඛ්‍යාතේ නැත්නම් එයාට ඇහෙන සංඛ්‍යාතේ අපෙන් අහනවා. රයිට්. ඒතර ළමයි f dash කියලා කියන්නේ දෘශ්‍ය සංඛ්‍යාතේ. දෘශ්‍ය සංඛ්‍යාතේ f not කියලා කියන්නේ සත්‍ය සංඛ්‍යාතේ. රයිට්. මම ඔයාලට තව ටිකක් විස්තර පැහැදිලි කරන්නම්කෝ. අපි මෙහෙම හිතමුකෝ. ඔන්න දරා ගන්න හරිද? ශික්ෂකෙක් ඉන්නවා. හරිද? එයා නිශ්චලව ඉන්නවා කියලා මම හිතන්නම් ළමයි. ඒතර මෙයාගේ වේගය මම ගන්න u not සමානයි බිංදුව. ඉතින් මෙතනලා ප්‍රභවයක් තියෙනවා. ප්‍රභවයට මම අදින්නේ සාමාන්‍ය ස්පීකර් එකක්. හරි ප්‍රභවයක් තියෙනවා. එයාගෙනමයි මම අදින මේ පැත්තට වේගය මම ගන්නම් US කියලා. හරි ප්‍රභව වේගය US කියලා ගන්නවා. රයිට්. එතකොට මෙයා ළමයි සංඛ්‍යාත ස්වරයක් නිකුත් කරනවා. එයා මෙහාට ඇහෙනවා කියලා කියනවා මෙන්න මේ පැත්තට එන්න ඕනේ. හරිද? මම අදින්නම් එයා මේ පැත්තට එනවා කියලා. රයිට්. කොහොම එනවා? සුති මෙයා ඇත්තටම හෝන් එක ගහන සංඛ්‍යාතේ නැත්තම් නලහඬ මම F note කියලා ගන්නම්. මෙහාට ඇහෙන සංඛ්‍යාතේ. F dash ගන්නම්. ඔයා F dash තමයි F dash ප්‍රකාශනයක් තමයි ගන්න යන්නේ. හරිද? අර දුන්න තරම් ගේන සංඛ්‍යාතය අපිට දුන්න US කියලා මෙන්න මෙහෙම. හරිද? ඒ කියන්නේ දුන්න තරම් නෙවෙයි. ප්‍රභව වෙන සංඛ්‍යාත දුන්න US කියලා. ඊට පස්සේ මෙයාගේ වුණ දුන්න තරංගය කොහොම එනවා? ඒක මෙන්න මෙයාට ඇහෙනවා. මොකද දැන් කරන්න යන්න වැඩි. රයිට් බලමුකෝ. දැන් එහෙම වෙද්දී
මෙයාට ඇහෙන සංඛ්‍යාත එහෙම නැත්නම් නිරීක්ෂකයට ඇහෙන සංඛ්‍යාත පුතේ. එයා ලියන්න පුළුවන්ලු f dash කියන එක කෙනා. මම දාන පුතේ සූත්‍රයක් කෙටි සූත්‍රයක් මම මේවට කියන්නේ. උඩට දාන නිසා යටට දාන ප්‍රසා. ගුණ කරන පුතේ f note ගේ. හරිද? f dash ඒ කියන්නේ දෘශ්‍ය සංඛ්‍යාත කියන එක නම ගන්නේ උඩ දාන නිසා යට දාන ප්‍රසා. ගුණ කරනවා f note ගේ. ඔයා හිතන්න උඩ ඉන්නේ නිසාන්ත යට ඉන්නේ ප්‍රසාදික කියලා. හරිද? උඩ ඉන්නේ නිසාන්ත යට ඉන්නේ ප්‍රසාදික. එහෙනම් උඩට දානවා නිසා යට දාන ප්‍රසා. ගුණ කරන f note ගේ. right. බලමු මොකද්ද මේ නිසා කියලා කියන්නේ කියලා. පුතේ නිසා කියලා කියන්නේ ඉරක් ගහලා ලියාගන්න. නිරීක්ෂකයාට සාපේක්ෂව නිරීක්ෂකයාට සාපේක්ෂව ප්‍රභවය නිරීක්ෂණයට සාපේක්ෂව ධූනි තරංගවල ප්‍රවේගය. ධූනි තරංග වල ප්‍රවේගය. ඒතර මොකද්ද මේ ප්‍රසා කියන්නේ? පුතේ ප්‍රසා කියන එක ඉරක් ගහලා ලියාගන්න. මෙයා තමයි ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි තරංගවල ප්‍රවේගය. උඩත් ඉන්න ධ්වනි තරංගවල ප්‍රවේගය යටත් ඉන්න ධ්වනි තරංග ප්‍රවේගයද? ඔව් ඔව්. හැබැයි උඩ ඉන්න පුතේ නිරීක්ෂකයට සාපේක්ෂව යට ඉන්නේ ප්‍රභවයට සාපේක්ෂව. රයිට් මේක බලමු අපි කොහොමද දන්නේ කියලා. නම් මම ඉස්සරහම දානවා නිරීක්ෂකයට සාපේක්ෂව කියන උඩට. නිරීක්ෂකයා නිශ්චලනේ දැන් ඉන්නේ පුතේ. එතකොට මෙන්න මේ ධ්වනි තරංග මෙයාට ඇවිල්ලා ඇහෙනවා. මම ධ්වනි තරංග වල වේගය ගන්නම්කෝ. ඒ කියන්නේ වාතය තුලින් ධ්වනි තරංග වල වේගය. හරි ධ්වනි තරංග ප්‍රවේගය මම ගන්නවා. ප්‍රවේගය සමාන v නම් කියලා ගන්න. ධ්වනි තරංග ප්‍රවේගය v නම් කියලා. එහෙනම් පුතේ නිරීක්ෂකයට සාපේක්ෂව මෙයාට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය කියලා කියන්නේ. v ම තමයි. හේතුව මෙයා නිශ්චල වෙන්නේ. සාපේක්ෂ ප්‍රවේගය. right. ඊට පස්සේ යටට දාන පුතේ ප්‍රසා. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගය. දැන් ප්‍රභවය මෙහෙට එන ගමන් තමයි v වලින් සංඛ්‍යාත ස්වරයක් නිකුත් කරන්නේ. ප්‍රභවය මෙහෙට එන ගමන් පුතේ. එතකොට දෙන්න එකම දිශාවට තියෙන්නේ. ඒත් අපි දන්න එක දිශාවට තියෙද්දි පුතේ සාපේක්ෂ ප්‍රවේගය ගන්නේ දෙන්නගේ අන්තරේ. නේද? එකම දිශාවට තියෙද්දි සාපේක්ෂ ප්‍රවේගය ගන්නේ දෙන්නගේ අන්තරේ. එහෙනම් පුතේ කරන්නේ v ගෙන් අඩු කරනවා. us කියන එක කෙනා. ඒ කියන්නේ ප්‍රභවයේ සංඛ්‍යාත කියන එක කෙනා. එහෙනම් ගුණ කරන පුතේ කාගෙන්ද? f note ගේ. ඔන්න f note ගෙන් ගුණ කරනවා. පැහැදිලිද? මේ මම දැන් මේ සූත්‍රය f dash කියන්නේ නිසා විදින් ප්‍රසා. නිසා කියන්නේ නිරීක්ෂණ සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය. ඊට දානවා ප්‍රභේද සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය. ඕනෑම ගණක් මේ සූත්‍රයෙන් හදන්න පුළුවන්. right. දැන් මම උඩ රූප චුට්ටක් වෙනස් කරන්නම්කෝ. මොන බලන්න වෙනස් කරන්න චුට්ටක්. මම දැන් ගන්නම්. මේකම ගන්නම්කෝ. මේකම ගන්නවා. දැන් ඔන්න කියන්නේ ධ්වනි තරංග මෙහෙට එනවා. හරිද? ධ්වනි තරංග මෙන්න මෙහෙට එනවා. එන්නේ v වලින්. හරිද? v වලින් එන්නේ. සහ ළමයි මෙයා u not වලින් එනවා. කලින් අපි නිරීක්ෂක ප්‍රවේගය බිඳුව කියලා ගත්තේ. දැන් අත්න නිරීක්ෂකයට ප්‍රවේගයක් තියෙනවා කියලා මම හිතනවා. හරිද? දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙයාගේ ළමයි අපි සංඛ්‍යාත ස්වරය ගත්ත f not කියලා. හරිද? සංඛ්‍යාත ස්වරය f not කියලා ගත්තා. බලමු ඇහෙන සංඛ්‍යාතේ f dash කියන එක කොහොමද වෙන්නේ කියලා. right. සූත්‍රය මේකම තමයි. දාන නිසා බෙදීම ප්‍රසවතාව f not කියලා දානවා පුතේ. right. දැන් නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගය. පුතේ ධ්වනි තරංග මෙහෙට v වලින් එනවා. නිරීක්ෂකයා මෙහෙට u not වලින් එනවා. ඒ කියන්නේ මේ ධ්වනි තරංග මෙහෙට එනවා v වලින්, නිරීක්ෂකයා මෙහෙට එනවා u not වලින්. දෙන්න නම් ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා. ඒතර සාපේක්ෂව ගන්නේ කොහොමද? එකතු කරලා එහෙනම් දානවා v ධන u not කියලා. තේනවද? ප්‍රතිවිරුද්ධ දිශාවට යද්දි මේ මොණේ මොන්ට යද්දි සාපේක්ෂව ගන්නේ එකතුයි. නේද? එහෙනම් ගන්නවා v ධන u not කියලා. ඊට පස්සේ යට දානවා ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගය. දැන් පුතේ ප්‍රභවය මෙහෙට us වලින් එනවා, ධ්වනි තරංගත් මෙහෙට v වලින් එනවා. ඒ කියන්නේ v ඍණ us. v ඍණ us. මොනවද පුතේ f not වගේ. තේනවද? මේ වගේ. හරිද? අපිට මේ සූත්‍රය තමයි ඕනෑම ගණනක් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ නිසා බෙදීම් ප්‍රසා. එහෙම නැත්නම් උඩ නිසාන්ත යට ප්‍රසාදිකා ගුණ කරන if not ගෙන්. හරිද? අපි හදන්න උත්සාහ කරමු ළමයි. හරිද? ගණනක් හදන්න උත්සාහ කරමු. right. අපි දැන් ගණනක් ලියාගෙන ඉමුද? ගණනක් ලියලා බලමු කොහොමද මේක හදන්න පුළුවන් කියලා. ඒ ළමයි ඔක්කොම තීර කියලා නෙමෙයි මම මේ උඩින් කියලා දෙන්න ඉක්මනට මේ ඒ කියන්නේ ડોප්ලර් වලින් ගණනක් හදාගන්න කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ. හරිද? අපි ලියන්න පුතේ ගණනක් මෙහෙම. මෙහෙම ලියමුකෝ. නිරීක්ෂකෙක් 600 Hz සංකේතයක් සහිත නිරීක්ෂකෙක් 600 Hz සංකේතයක් සහිත නිරීක්ෂකෙක් 600 Hz සංකේතයක් සහිත නාද වෙමින් පවතින නාද වෙමින් පවතින නාද වෙමින් පවතින නාද වෙමින් පවතින නිශ්චල නරාවක් දෙසට නිශ්චල නරාවක් දෙසට හරිද? ආයි කියනවා නිරීක්ෂකෙක් 600 Hz සංකේතයක් සහිතව නාද වෙමින් පවතින නිශ්චල නරාවක් දෙසට 40 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් ගමන් කරයි. 40 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් ගමන් කරයි.
40 ms ප්‍රවේගයෙන් ගමන් කරයි. 40 ms ප්‍රවේගයෙන් ගමන් කරයි. වාතයේ දුවන ප්‍රවේගය 320 ms නම් වාතයේ දුවන ප්‍රවේගය 320 ms නම් වාතයේ දුවන ප්‍රවේගය 320 ms නම් නිරීක්ෂකයාට ඇසෙන ශබ්දයේ සංකේතය වන්නේ. නිරීක්ෂකයාට ඇසෙන ශබ්දයේ සංකේතය ගණනය කරන්න. නිරීක්ෂකයාට ඇසෙන ශබ්දයේ සංකේතය ගණනය කරන්න. නිරීක්ෂකයාට ඇසෙන ශබ්දයේ සංකේතය ගණනය කරන්න. හරි. දැන් පුතේ ඔන්න රූපයක් අඳිනවා. හරිද? මං කියන දේ හැමෝම කරමු වැඩි. රයිට්. ඉස්සර බලන්න මෙහෙම මේ කට්ටිය ඔහොම ඉන්නවනේ වෙනසක් නැහැ. හරිද? වෙනසක් නැහැ මෙහෙම ඉන්නවා. මම දෙමෙර දත්ත තමයි දාගන්න යන්නමයි. හරිද? ඔන්න ඇන්දා. දැන් නෝ නිරීක්ෂකයෙක් ඇන්දා. හරිද? ඊට පස්සේ ඔන්න ප්‍රභවයක් ඇන්දා තරංගයක් එනවත් ඇන්දා. ඊට පස්සේ අපිට නිරීක්ෂකයා කොහොමද? එයාගේ විස්තර නිරීක්ෂකයෙක් ළමයි 600 හර්ට් සංඛ්‍යාතයෙන් නාදයෙන් පවතින. එහෙනම් මෙයාගේ ඇත්ත සංඛ්‍යාතය පුතේ හර්ට්ස් 600ක් වෙන්න ඕනේ. ඇත්ත සංඛ්‍යාතය හර්ට්ස් 600ක් වෙන්න ඕනේ. හරිද? මම මෙහෙ ලියන්නේ නැටි. පේන්නේ නැහැ මෙතන. හර්ට්ස් 600ක් වෙන්න ඕනේ ඇත්ත සංඛ්‍යාතය. හරිද? මේ ප්‍රභවයේ සංඛ්‍යාතය. හර්ට්ස් 600ක් වෙන්න ඕනේ. ඊට පස්සේ වාතය තුලින් පුතේ දුවන තරංග වල වේගෙත් ගාන කියවන් යද්දී පේනවා. එයා කියන 320යි කියලා. එහෙනම් මම මෙතන ලියන්න 320යි කියලා. වාතය තුලින් දුවන තරංග වේගය 320යි. ඒකත් ලියුවා. ඊට පස්සේ අපිට කියන මෙහෙම මෙයා නිශ්චල වල ඉන්නේ. හා එහෙනම් ප්‍රභවයට පුතේ ප්‍රවේගයක් නැහැ. ප්‍රභවය නිශ්චල වෙන්නේ. සයිරන් එක තමයි ප්‍රභවය. හරිද? එයා නිශ්චල වෙන්නේ. හැබැයි නිරීක්ෂකයා පුතේ මෙයා දිහාට මොකද වෙන්නේ? 40න් යනවා. හරිද? එයා දිහාට 40න් යනවා. දැන් ආදේශ කරමු පුතේ. අපිට අහන්නේ මෙයාට එන සංඛ්‍යාත. එහෙනම් මම ලියනවා. f' කියන කෙනා සමානයි. දිසා බෙදීම් ප්‍රසා. උඩට දානවා නිරීක්ෂකයට සාපේක්ෂව දුවන තරංග වල ප්‍රවේගය. පුතේ නිරීක්ෂකයා මෙහෙට 40න් යනවා දුවන තරංග මෙහෙට එනවා 320. මෙයා මෙහෙට 40න් යනවා මෙයා 320න් එනවා. ප්‍රවේගය මෙයා 40න් යනවා මෙහෙට 320න් එනවා නම. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි චලිතය තියෙන්නේ. ඒ කියන්නේ පුතේ එහෙනම් සාපේක්ෂ දෙනක එකතු වෙයි. 320 ධන 40 කියලා ලියනවා. යට දානවා. ප්‍රභවයට සාපේක්ෂව දුවන තරංග ප්‍රවේගය. පුතේ ප්‍රභවය නිශ්චල වෙන්නේ දුවන තරංග විතරක් 320න් එනවා. තේරෙනවද? දුවන තරංග විතරක් 320න් එනවා පුතේ. එහෙනම් දානවා 320 විතරක්. ගුණ කරනවා. හරිද? ගුණ කරනවා. ඇත්ත සංඛ්‍යාත f not කීයද? 600යි හර්ට්ස්. 600යි හර්ට්ස්. දැන් පුතේ සුළු කිරීමක් තියෙන්නේ. මෙතනින් එනවා උඩින් එනවා 360යි යටින් එනවා 320යි ගුණ කිරීම 600යි හර්ට්ස් කියලා. දැන් මෙයා තව චුට්ටක් සුළු ගන්න බලමුමයි. මේ බිඳුවට මේ බිඳුව කපන්න. ඊට පස්සේ බෙදෙන ගානක් බලන්න තියෙනවද කියලා. හරිද? කියන බෙදෙන්නේ. කොහරි බෙදෙන සංඛ්‍යාවක් බෙදලා දාන්න ඕනේ. හරිද? කියන බෙදෙන්නේ. හරි. අපි මේක සුළු කරලා ඉතින් උත්තර දාගන්න පුළුවන් නේද? හරිද? 336 600 ගුණ කරලා 31කින් බෙදන්න. ක්‍රමය තේරෙනවද කියන්නකෝ ගාන හදන. ක්‍රමය තේරෙනවද? හදාගන්න කොහොමද කියලා. හරිද? තේරෙනවද වැඩි? එතකොට මේකෙලමයි වෙලා තියෙන්නේ. දැන් නිරීක්ෂකයා හරිද? නිරීක්ෂකයා චලනය වෙනවා. නිරීක්ෂකයා චලනය වෙනවා. හැබැයි ප්‍රභවය ළමයි නිශ්චලව තියෙන්නේ. ප්‍රභවය නිශ්චලව තියෙන්නේ. හරි. ඒ වුණාට අවුලක් නැහැ. එක්කෙනෙක් හරි චලනය වෙනවනේ පුතේ. අන්න ඒ නිසා වෙන්නේ මොකද? සංඛ්‍යාත වෙනස් වෙලා ඇහෙනවා. සංඛ්‍යාත වෙනස් වෙලා ඇහෙනවා. හරිද? එතකොට අන්න ඒක තමයි අපි ડોප්ලර් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම හරිනම් මෙයාට ඇහෙන්න ඕනේ 600ක් හර්ට්ස් නේ. මොකද මෙයා චලනය නැද්ද පුතේ? මෙයාට ඇහෙන්නේ 600ක් නෙවෙයි. ඒක සුළු කරාම ඔයාලට 675යි හර්ට්ස් කියලා එනවා. අන්න බලන්නකො. එන සංඛ්‍යාත වෙනස් වෙලා ඇහෙන්නේ. හරිනම් ඇහෙන්න ඕනේ 600ක්. මට ඇහෙන්නේ 675. තේරෙනවද? ඔන්න සංඛ්‍යාත වෙනස් වෙලා ශ්‍රවණය වීම. මේක වෙන්නේ පුතේ ડોප්ලර් හින්දා. පැහැදිලිද? ඔන්න ડોප්ලර් ආචරණය කියලා කියන්නේ අන්න ඕක. ඔකේ වට ළමයි මෙන්න මේකෙන් හරි ඕනෑම ගණක් හදන්න පුළුවන්. මෙහෙම සමහරක් වෙලාවට මේ f' දීලා f not අහන්නත් පුළුවන්. මම කියන්නේ ඒනට ඕනෑම ගණක්. මෙන්න මේ නිසාන්ත උඩ යට ප්‍රසාදිකා ගුණ කිරීම f not සමාන f' කියන සූත්‍රයෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔක තමයි සූත්‍රය. ඔක තමයි මට කියලා දෙන්න ඕනේ. තව ගණන් ටිකක් හදලා බලන්න ඇත්තටම මේකෙන් උත්තර එනවද කියලා.